හෙලෝ කොහොමද ඔයාලට අද විඩියෝ එකෙන් ගෙනාවේ මගේ සිම්පල් නයිට් ස්කින් කෙයාර් රුටින් එක. ඉතින් අපි බලමු මගේ නයිට් රුටින් එක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මම මගේ මූණ ෆේස් වොෂ් එකෙන් හොඳට පිරිසිදු කරගත්තා. පහුගිය දවස් ටිකේම කුරුලෑ කරදරෙන් පීඩා විඳින ගමන් තමයි හිටියේ. දැන් හැබැයි මේ ප්‍රශ්නේ 99%ක්ම හොඳයි. වීඩියෝ එකේ ඉස්සරහදී පෙන්නනම් මගේ මූණ දැන් තියෙන තත්ත්වය කැලල් විතරයි තියෙන්නේ. කුරුලෑ නම් අඩු වෙලා හොඳටම අඩු වෙලා. මම ඉස්සරහදී පෙන්නන්නම් ඒක. ෆේස් වොෂ් දාලා මූණ සෝදගත්තට පස්සේ මම ඊළඟට ලෑස්ති වෙන මගේ මූණ ස්ක්‍රබ් කරන්න. පිම්පල්ස් තියෙන දවස්වල නම් මූණ ස්ක්‍රබ් කරේ නැහැ. මොකද කුරුලෑ තියෙද්දී මූණ ස්ක්‍රබ් කරනකොට මූණ තුවාල වෙන නිසා මම ඊළඟට මේ දවස්වල මම මගේ මූණ ස්ක්‍රබ් කරලා පිරිසිදුව තියාගන්නවා. විනාඩි 10ක් විතර මම මගේ මූණ හොඳට ස්ක්‍රබ් කරගත්තා. මේක මගේ සිම්පල් නයිට් ස්කින් කෙයාර් රුටින් එක. වැඩි දේවල් නෑ. හරිම සිම්පල් විදිහට තමයි මම මේක කරන්නේ. ස්ක්‍රබ් කරලා ඉවර වුණාට පස්සේ ස්ක්‍රබ් එක මම සෝදලා අයින් කරලා ඊළඟට මගේ මූණට මම මොයිස්චරයිසින් එක ඇප්ලයි කරනවා. මොයිස්චරයිසින් එක මූණේ ගාලා මම විනාඩි 10ක් විතර මගේ මූණ මසාජ් කරගන්නවා. ඇත්තටම මාර සනීපයක් දැනෙන එතකොට මූණට. විනාඩි 10ක් විතර මූණ මසාජ් කරගෙන මම මොයිස්චරයිසින් එකත් සෝදලා ඉවත් කරගන්නවා. පහුගිය දවස් ටිකේම මගේ මූණේ කුරුලෑ ඇවිල්ලා ඇත්තටම මූණ දෙපැත්ත කැත වෙලා තිබුණේ මේ. කුරුලෑ ඇවිල්ලා රතු වෙලා ගිඩි ගාලා කැත වෙලා තිබ්බේ. හැබැයි මං අහම්බෙන් මට ප්‍රොඩක්ට් එකක් හම්බුණා. ඇත්තට මේක හොඳයි රිසල්ට් තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේ කැලල් විතරයි තියෙන්නේ. පිම්පල්ස් නම් අඩුයි. මම ඔයාලට ඒකේ ගැන වෙනම වීඩියෝ එකක් දෙන්නම්. අපි වොෂ් එකක් දාගෙන එමු. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම මගේ මූණට ෆේස් මාස්ක් එකක් ඇප්ලයි කරා. ඇත්තටම මේක මූණට දැම්මම හරි සනීපයි. කූල් වෙලා යනවා. එකත් විනාඩි 20ක් විතර තියලා මගේ රුටින් එක මම ඉවර කරනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. Thank you for watching. Bye.